ආයුෂ බොහෝ වේවා සියලු දෝෂ බාධක කරදර බංගවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා. සහෘද වෘශ්චික ලග්න හිතවතුනි 2026 වර්ෂය මේ වන විට ආරම්භ වෙලා ඇති. එහෙම නැත්නම් තව දින කීපයකින් 2026 වර්ෂය ආරම්භ වෙනවා. හිතවතුනි 2026 කියන්නෙම සබා දහම නඩු හසන වර්ෂයක් වේ. එහෙමනම් මෙන්න මේ සබා දහමත් එක්ක කටයුතු කිරීමේදී ඒ වගේම වෘශ්චික ලග්න ඔබ සතු උත්සාහය උනන්දුව වේගවත් බව ක්‍රියාශීලීත්වය අභියෝග හමුවේ නොසැලෙන ගතිය අවසානයේ ජයග්‍රහණය දක්වාම යන ඒ මානසිකත්වය සහිත වෘශ්චික ලග්න ඔබට මෙන්න මේ වර්ෂයේ තියෙන බාධක අභියෝග හඳුනාගත්තොත් ඔබට හොඳ ගමනාන්තයක් සකස් කර ගැනීමේ හැකියාව පවතින වර්ෂයක්. එහෙමනම් හිතවතුනි මෙන්න මේ අභියෝග හමුවේ ඔබ කවදත් නොසැලෙන ලග්න හිමියෙක් විදිහට මේ වර්ෂය පුරා සිදුවන ඒ ග්‍රහ දෝලන ඒ ග්‍රහ සංක්‍රාන්ති ඔබේ ජීවිතයට කොයි ආකාරයෙන්ද බලපාන. සමහරක් වෙලාවට සුළි කුණාටුවක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මල් වැස්සක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මල් පාවඩයක් වෙන්න පුළුවන්. ඒ සියල්ලම අපි බලාපොරොත්තු විය යුතුයි. නමුත් හිතවතුනි බුද්ධිමත්කම වන්නේ මේ සියල්ල හඳුනාගෙන අන්න ඒවට ගැළපෙන ආකාරයට අපේ 2026 වර්ෂය සැලසුම් කිරීම. එහෙමනම් වෘශ්චික ලග්න ඔබට මෙන්න මේ 2026 ජය ගන්න ඔබ අදහස් කරනවා නම් ඔබ බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ වීඩියෝව අතිශයින් වැදගත් වේවි. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් මතක් කරන්න තියෙනවා. කවදත් අපේ නාලිකාවත් එක්ක නිරන්තරව රැඳී හිටපු වෘශ්චික ලග්න හිමියන්ට අපට දිය හැකි ඒ වගේම අප දන්නා තරමින් සියලුම ඒ වැදගත් දේවල් ඒවා ඉතා නිවැරදිව ඔබට ප්‍රකාශ කරන නිසා ඔබට මේ වීඩියෝව තවත් විදිහකින් වැදගත් වේවි. එහෙමනම් හිතවතුනි අපි දැන් ඒ ගැන කතා කරමු. ආයුෂ බොහෝ වේවා. ඒ වගේම සහෘද වෘශ්චික ලග්න හිතවතුනි ඔබගේ පොදු ලක්ෂණයක් තමයි තවත් කෙනෙක්ගේ අතකොළුවක් නොවි. ඒ වගේම දායක සභාවක කොටස්කාරයෙක් නොවි. ඒ වගේම හරියටම පුජ්‍යල වන්දනාවෙන් නොයදෙන ආත්ම ශක්තිය ආත්ම ගෞරවය පවත්වාගෙන යමින් තමන් විදිහට පෙනී ඉන්න උත්සාහ කරන වෘශ්චික ලග්න ඔබට කවදත් අභියෝග තියෙනවා. නමුත් ඒ අභියෝග හමුවේ බොහෝ විට ඔබ ජයග්‍රහණය කරනවා. අන්නේ අභියෝග ජයග්‍රහණය කරන්න මෙන්න මේ වර්ෂයේ ආරම්භ වන විට ඒ ග්‍රහ තත්ත්වය එහෙම නැත්නම් අහස් සිපියම එහෙම නැත්නම් ගෝචර ඵල කේන්ද්‍රය අනුව ඔබගේ දෙවැන්නේ ධනස්ථානයේ ග්‍රහයන් 4 දෙනෙක් ගමන් කරන අවස්ථාවක තමයි වර්ෂය උදා වෙන්නේ. එතන තියෙනවා හිතවතුනි චතුර්ග්‍රහ යෝගයක්. ඊළඟට හිතවතුනි සඳු ග්‍රහයක් උච්ච වෙලා 7 වැන්නේ ඉන්නවා. ඒ වගේම ගුරු 8 වැන්නේ ඉන්නවා. ඒ විතරක් නෙමේ ශනි 5 වැන්නේ ගමන් කරනවා. මෙන්න මේ ග්‍රහ තත්ත්වය වෙනස් වීමත් එක්ක ඇතිවන ඒ වෙනස් තත්ත්ව අපි දැන් කතා කරමු. ඒ ඔබට ජීවිතේ අභියෝග ජය ගන්න වාසනාව උදා කරගන්න විශේෂයෙන්ම හේතු වෙනවා. හිතවතුනි එහෙනම් අපි පළමුවෙන්ම ඔබේ ලග්නාධිපති අඟහරු ග්‍රහය. එහෙම නැත්නම් කුජ ග්‍රහය කියලා කියනවා. එහෙමත් නැත්නම් රතු ග්‍රහය කොහොමද මේ වර්ෂයේ සැරිසරන්නේ? විශේෂයෙන්ම ලග්නය අනුව වර්ෂය ආරම්භ වන විට දෙවැන්නේ ගමන් කරත් මෙන්න මේ කාල සීමා ඔබට වැදගත් වෙනවා. විශේෂයෙන් ජනවාරි 16 පෙබරවාරි 23 කියන කාල පරාසය ඔබගේ තුන්වැන්නේ අඟහරු උච්ච වෙනවා. අන්නේ తත්වය ඔබට ඊටාම වැදගත් වෙනවා. හිතවතුනි අර තමගේ ජීවිතයට අවශ්‍ය ජවය ශක්තිය ඉදිරියට යන වේගවත් බව ඒ කියන්නේ අර නිතරම තමන්ව ඉදිරියට තල්ලු කරන මානසිකත්වය ඔබ උපරිම වශයෙන් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ ජනවාරි 16 23 කියන කාල සීමාව. අන්නේ කාරණාව නිසා
ඔබට අර කොතන ගියත් පිළිගැනීමක් ඒ වගේම වටිනාකමක් ඇති වෙනවා. ඔබගේ ව්‍යාපාර කර්මාන්ත තියෙනවා නම් අන්න ඒවා සමාජය අතර ගෙන යන්න එහෙම නැත්නම් ඒවා ප්‍රවර්ධනය කරන්නත් ඉතාම හොඳ කාල සීමාවක්. හිතවතුනි, ගැටලු බාධක හමුවේ ඔබ සහෝදර සහෝදරියන් හැර නොයන කාල සීමාවක්. ඒ වගේම ඔවුන්ගේ උදව් උපකාර ඔබට අනිවාර්යයෙන්ම ලැබෙන කාල සීමාව. ඊළඟට මේ අඟහරුගේ සුවිශේෂත්වය තමයි මැයි 11 ජුනි 21 කියන කාල සීමාවේ 6 වෙනි අඟහරු උච්ච වෙනවා. අන්නේ තත්ත්වයක් ඔබට යහපත පිණිස හේතු වෙනවා. විශේෂයෙන් එන්නේ කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත්ව පවත්වා ගන්න ඔබගේ ලග්නාධිපති හේතු වෙනවා. ඒ වගේම ඔබට විරුද්ධව සතුරු කරදර බාධක තිබුණා නම් අන්නේ තත්ත්ව අවම වෙනවා. ඒ වගේම නැන්ද මාමා ඒ ආශ්‍රිත ඥාතීන් සම්බන්ධයෙන් ඔබ පීඩා විඳින්නෙක් නම් එහෙම නැත්නම් ඔබට ගැටලු තත්ත්ව ඇති වෙනා නම් අන්නේ තත්ත්ව වෙනස් වෙන්න ඒ තත්ත්ව විසඳ ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. සේවක කාරකාදීන්ගෙන් උපරිම ශක්තිය යොදාගෙන ඔබේ ව්‍යාපාරයේ ඔබේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ සේවය උපරිම වශයෙන් ලබා ගන්නත් ඔබට හේතු වෙනවා. හිතවතුනි, ඊළඟට වැදගත් වෙන්නේ මෙන්න මේ අඟහරු ග්‍රහය ඔබේ ලග්නාධිපතිම සැප්තැම්බර් 18 නොවැම්බර් 12 ඔබගේ නම යන්නේ පුණ්‍යස්ථානයේ නීච වෙනවා. මෙන්න මේ කාල සීමාව ඔබ විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඔබගේ පුණ්‍යස්ථානයේ ලග්නාධිපති නීච වීම ඔබ කරන කටයුතු වල බිඳ වැටීමක්, එහෙම නැත්නම් බාධාකාරී තත්ත්වයක්, එහෙම නැත්නම් අවුල් සහගත තත්ත්වයක් හේතුවෙන් ඔබේ මානසිකත්වය දුර්වල වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මොනවා කරත් වැඩක් නැහැ කියන හැඟීම ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හිතවතුනි, කෙටි කාලයයි. මෙන්න මේ කෙටි කාල සීමාව තුළ ඔබ නොහිතන මරාල එහෙම නැත්නම් යම් අයගේ උප්පර වැටි ඔබට යෙදිලා ඔබ අඩපණ කරන්න පුළුවන් බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්නේ කාල සීමාව ඊටාම බුද්ධිමත්ව ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න. කාල සීමාව වෙනස් වෙනකොට ඒ සියල්ල වෙනස් වෙනවා. ඔබ බලවත් වෙනවා. එවනම් අපි මේ කතා කරේ අඟහරු ඔබේ ලග්නාධිපති. ඊළඟට හිතවතුනි, අපි කොයි වෙලාවකවත් අපට අමතක කරන්න බෑ මෙන්න මේ බුධගේ ශක්තිය. ඥානකාරක, ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධයෙන්, ඉගෙනීම සම්බන්ධයෙන්, දැනුම සම්බන්ධයෙන්, ප්‍රඥාව සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් මිනිස්යාගේ ජීවිතවලට බුධ ග්‍රහයා විසින් ලබා දෙනවා. මෙන්න මේ බුධ ග්‍රහයා මැයි 29 ජුනි 22 කියන කාල සීමාව ඔබගේ ලග්නයට අනුව උච්ච බලයෙන් ගමන් කරනවා. අන්නේ කාල සීමාව ඔබට මුදල් හොයන්න පුළුවන්. ඒ වගේම ලොකු මුදලක් අතට ලැබෙන්නත් පුළුවන්. ආර්ථිකයේ ශක්තිමත් වෙන්න පුළුවන්. නමුත් ඔබගේම ක්‍රියාවක් නිසා ඒ සියල්ල ඔබ අහිමි කරගන්න පුළුවන්. අන්නේ තත්ත්වය ඔබ හරියටම හඳුනාගෙන ඔබ උපයන්න, ඒ වගේම ඔබ රැක ගන්න උත්සාහ කරන්න මෙන්න මේ කාල සීමාව. ඒ කාල සීමාවත් විශේෂයෙන් ඔබගේ දරුවෙක්ගේ ජයග්‍රහණයක්, දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණයක් වෙනුවෙන් ඔබට ලොකු මුදලක්, දැනෙන මුදලක් වියදම් කරන්නත් සිද්ධ වීම මේ ග්‍රහ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම උච්ච වෙනවා. හිතවතුනි, සැප්තැම්බර් 7 සැප්තැම්බර් 21 කියන කාල සීමාව මෙන්න මේ බුධ ග්‍රහයාම නැවත ඔබගේ 11 යන්නේ අයස්ථානයේ උච්ච වෙනවා. බුද්ධිය, දැනුම, ඒ වගේම ඔබගේ පරිකල්පනය තුළින් යමක් උපයා සපයා ගන්න, ආර්ථිකයේ ශක්තිමත් කරගන්න පරිසරය නිර්මාණය වන කාල සීමාව. ඒ වගේම ඔබේ අධ්‍යාපන කටයුතු වල දියුණුවක්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල දියුණුවක් විශේෂයෙන් මෙන්න මේ කාල සීමාව ඇති වෙනවා. ඒ වගේම මේ කාල සීමාව තුළ දරුවන් බලාපොරොත්තු වන අයට බුද්ධිමත් දරුවන් උපත ලබන කාලයක් වගේම බුද්ධිමත් දරුවන් පිළිසිඳ ගැනීමටත් ඉතාමත් යහපත් කාලයක් වෙනවා සැප්තැම්බර් 7 සැප්තැම්බර් 21 කියන කාල පරාසය. ඊළඟට හිතවතුනි, කලින් කියන්න ඕන දෙයක් තමයි මේ අප්‍රේල් 11 අප්‍රේල් 30 කියන එක කාල සීමාවෙත් ඔබට මුදල් ලැබේවි, ආර්ථිකයේ ශක්තිමත් වේවි, කරන දෙයින් නියම ප්‍රතිඵල ලැබේවි. නමුත් ඔබගේම යම් වැරදි තීරණයක් නිසා, නොමග යාමක් නිසා, එහෙම නැත්නම් රැවටීමක් නිසා, වංචාවක් නිසා ඔබ මුදල් අතින් ආර්ථික හානියකට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශාල මුදලක් ඔබෙන් ගිලිහි යන්න පුළුවන්, ඔබට අහිමි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබ නොදැනුවත්වම ඔබ විසින්ම ගන්නා තීරණයක් නිසා එම තත්ත්වයට මුහුණ පාන්න පුළුවන්. අප්‍රේල් 11 අප්‍රේල් 30 කියන කාල සීමාව ඔබ හොඳට මතක තියාගන්න.
ඔබේ මුදල් හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හරියටම ගනුදෙනු කිරීමේදී මිල මුදල් සම්බන්ධ කටයුතු කිරීමේදී බුද්ධිමත් වෙන්න. ඒ හා සමානවම දරුවන් සම්බන්ධ තීරණ ගැනීමේදී ඔවුන් සමග කටයුතු කිරීමේදීත් ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ ගන්නා තීරණ වැරදි වෙන්න පුළුවන්. අන්නේ කාරණාවත් ඔබට වැදගත් වෙනවා. එහෙමනම් හිතවතුනි අපි දැන් කතා කරන්නේ මෙන්න මේ සිකුරු ගහයක්. සිකුරු ගහයත් මාර්තු 2 ඉඳලා අප්‍රේල් 19 වෙනකම්ම ඔබගේ පස්සන්නේ උච්ච වෙනවා. ඒනොත් අදහස් වෙන්නේ ඔබේ සතුට ඔබේ සැපය වර්ධනය වන කාල සීමාවක්. ආර්ථිකයේ ශක්තිමත් වේවි. මිල මුදල් ලැබීම අතින් යහපත් වේවි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඒ වගේම ඔවුන්ගේ සතුට වෙනුවෙන් බොහෝ දේවල් කැප කරන්න සිද්ධ වෙන කාල සීමාවක්. ඒ විතරක් නෙමෙයි හිතවතුනි විදේශගත වීමට අදහස් කරන අයගේ අරමුණු ඉටු වෙනවා. ඒ වගේම මංගල යෝග සාර්ථක වෙන කාල සීමාවක් වෙනවා. කොහොම වුණත් යාන වාහන මිලදී ගන්න අදහස් කරන අයටත් අන්නේ සඳහා සුදුසු අවස්ථාවක් වෙනවා. ඔබේ අරමුණ ඉටු කරගන්න කාල සීමාවක් වෙනවා. ඊළඟට සිකුරුගේ තවත් තත්ත්වයක් තමයි සැප්තැම්බර් 2 ඔක්තෝබර් 3 කියන කාල සීමාව. ඔබගේ 12 යන්නේ බලවත් වෙනවා. විශේෂයෙන් මෙන්න මේ කාල සීමාව ඔබට විදේශගත වීම, ඒ වගේම විනෝද ගමන්, ඒ වගේම ඔබේ සතුට වෙනුවෙන් පවුලේ සුව පහසුව වෙනුවෙන් බොහෝ දේවල් ඔබ ඉතාම කැමැත්තෙන් වියදම් කරන කාල සීමාවක් වෙනවා. මේ කාල සීමාවේ ඔබේ එකම අරමුණ සතුට, ඒ වගේම පවුලේ සතුට. හිතවතුනි ඊළඟට අපිට වැදගත්ම දේ තමයි මෙන්න මේ වර්ෂයේ මෙන්න මේ ගුරු ගහයක්. ගුරු ගහයක් කියලා කියන්නේ ඔබේ දෙවැන්නාධිපති, ඒ වගේම ඔබගේ පස්සන්නාධිපති. මෙන්න මේ ගුරු ගහයාගේ හැසිරීම ඔබට වැදගත් වෙනවා. මතක තියාගන්න, ඔබ ලියා ගන්න, ඔබ තේරුම් ගන්න. මෙන්න මේ වර්ෂයේ ජුනි 2 දක්වා කාල සීමාව. ඔබට ආර්ථික ප්‍රශ්න එන්න පුළුවන් කාල සීමාව. විශේෂයෙන්ම ඔබ කරන කටයුතු වලට යම් යම් බාධක තත්ත්ව ඇති වෙලා මෙන්න මේ ගුරු ගහයා නිසා ඔබව මුදල්මය පැත්තෙන් හිර කරන්න පුළුවන් කාල සීමාව. විශේෂයෙන්ම ඔබ මුදල් ඉපයුවත් ඒ මුදල් ඔබගේ කුටුම්බයන් වෙනුවෙන් වැඩි ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙන කාල සීමාව. අන්නේ තත්ත්වය ඔබ තේරුම් ගන්න. මෙන්න මේ ජුනි 2 දක්වා ටිකක් ඔබ ඉවසීමෙන් බුද්ධියෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න. විශේෂයෙන් ඔබේ දියුණුව වෙනුවෙන්, ඒ කියන්නේ ඉඩකඩම් මිලදී ගැනීම, ඒ වගේම නිවාස ඉදිකිරීම වැනි කටයුතු වලදී ඉතාම හොඳ නැකතක් බලලා කරන්න. ඒ වගේම ඒ තීරණ පොඩ්ඩක් පහු කරන්න පුළුවන් නම් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම හිතවතුනි ඔබට මේ කාල සීමාව තුළ රැකියාවේ උසස් වීම ටිකක් හිර වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රධානීන් සමග යම් යම් ගැටලු ප්‍රශ්න ඇති කරගෙන රැකියාව ව්‍යාපාරය සම්බන්ධ ගැටලු වලින් පීඩා විඳින තත්ත්වයට ඔබපත් වෙන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. හිතවතුනි හැමදෑම ඒ තත්ත්වේ නෑ. ජූනි 2 පස්සේ තමයි ඔබගේ බලවත්ම කාල සීමාව උදා වෙන්නේ වර්ෂය අවසාන වන තෙක්. ඒ තමයි ගුරු ගහයා ඔබේ දෙවැන්නාධිපති 9 වැන්නේ පුණ්‍යස්ථානයේ බලවත් වෙනවා, උච්ච වෙනවා, ගුරු හංස යෝගී ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ කාල සීමාව ගුරු මහසා ගුරු අන්තර්සා ගත කරන අයට වගේම ගුරු ගහයා ජන්මපත්‍රයේ බලවත් අයටත් ඊටාම වාසනාවන්ත කාලයක් අවුරුදු 13කට පස්සේ. ඔබ වෙලාගත්ත, ඔබ රිදවපු, ඔබ විඳපු ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන කාල සීමාව. ඒ වගේම ජීවිතයේ සතුට, ජීවිතයේ වාසනාව කියන එක ඔබට දැනෙන කාල සීමාව. ගිය තැන පිළිගැනීම, ඒ වගේම අන් අයගේ ගෞරවය, රැකියා කර්මාන්තවල උසස් වීම, ඒ විතරක් නෙමෙයි හිතවතුනි ඔබට අන් අය විශේෂයෙන්ම ඇලුම් කරන කාලයක්, ගරු කරන කාලයක් බවට පත් වෙනවා. කාලයකට පස්සේ උදා වන තත්ත්වයක්. මෙන්න මේ කාල සීමාව තුළ ඔබ අලුත් රැකියා බලාපොරොත්තු වෙනවා නම් ඒ සියල්ල ඔබේ අරමුණු ඉටු වේවි. ඒ වගේම නිවාස ප්‍රශ්නයට විසඳුම් ලැබෙන කාල සීමාවක් වේවි. මතක තියාගන්න මෙන්න මේ කාල සීමාව තුළ ඊටාම හොඳ නැකතකට ඔබ ෆවුන්ඩේෂන් එකක්, එහෙම නැත්නම් ගෙදරක අත්තිවාරමක් දාන්න ආරම්භ කරන්න. ආරම්භය ගන්න මුදල් නොතිබෙන්න පුළුවන්. නමුත් හිතවතුනි ඔබ අවසානයේ ජයග්‍රහණය කරනවා. ඒසා විශාල බලයක් මෙන්න මේ ගුරුගේ 9 වෙනි හැසිරෙන කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙනවා. අපි ඔය ලොතරැයි ගණන් හදිසි අල්ලාප ගැන වැඩියෙන් ඔබව දැනුවත් කරන්නේ නැති වුණත් මෙන්න මේ කාල සීමාව තුළ ගුරු බලවත් අයට, ඒ වගේම ගුරු මහසා අන්තර්දසා ගත කරන අයට හදිසි ධනලාභ, ලොතරැයි වාසනාව ලැබීමේ වාසනාව ලැබෙනවා. රජයෙන් ලැබිය යුතු උපරිම ඒ ප්‍රතිඵල, ඒ වගේම පහසුකම් ලබා ගන්නත්
මෙන්න මේ කාල සීමාවේ ඔබට වාසනාව ශක්තිය උදා වෙනවා. ඒ තමයි හිතවතුනි ගුරු ගී තත්වය. ඊළඟට හිතවතුනි අපි කතා කරන්නේ සෙනසුරු ග්‍රහය. සෙනසුරු ග්‍රහය මේ වර්ෂයේම 5 වෙනි ගමන් කරනවා. 5 කියන්නේ විද්‍යාස්ථානයේ, ඒ වගේම පුත්‍රස්ථානයේ. ඉගෙන ගන්න අයට නොඑක ආකාරයේ ගැටලු බාධක ඇති වේවි. ඒ වගේම මේ ගැටලු බාධක නිසා ඔබට අධ්‍යාපනය අප්‍රසන්න වේවි. ඔබට වගේම ඔබගේ දූ පුතුන්ටත් ওই තත්වයට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි හිතවතුනි කොහොම හරි අල්ලගෙන ඉස්සරහට ගියොත් ඒ අධ්‍යාපනය සම්බන්ධයෙන් උපරිම ජයග්‍රහණය ගන්නත් හැකියාව ලැබෙනවා. ඒක තමයි මේ වර්ෂයේ සුවිශේෂත්වය. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට ටිකක් තමන්ගේ දරු උප්පත්ති සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාල සීමාවක්. අමාරු දරු උප්පත්ති ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් කියනවා. වගේම දරුවන්ගේ කටයුතු නිසාම බොහෝ කටයුතු අඩපණ වෙන්න පුළුවන්. ඒ වගේම කටයුතු ප්‍රමාද වෙන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයක් ඔබ තේරුම් ගත යුතුයි. එhmenan හිතවතුනි දැන් අපි කතා කරන්නේ ඔබ සිටිය යුතු, තේරුම් ගත යුතු, වටහා ගත යුතු තවත් ග්‍රහ බලයක්. ඒ තමයි රාහුගේ බලය. රාහු මේ වර්ෂය ආරම්භ වෙන අවස්ථාවේ ඉඳලා වර්ෂය පුරාම ඔබගේ 4 වෙනි ගමන් කරනවා. හිතවතුනි මෙන්න මේ කාල සීමාව තුළ රාහුගේ බලය නිසා ඔබ ඉන්න ස්ථානය වෙනස් වේවි, පදිංචිය වෙනස් වේවි, රැකියාව වෙනස් වේවි, රැකියාව වෙනස් වීම වෙන්න පුළුවන් කාල සීමාව. ඒ වගේම ව්‍යාපාර කටයුතුත් ඔබ නොඑක් ආකාරයට අත්හදා බලන්න යාවි. වෙනස කියන එකේ සුවිශේෂ වශයෙන් ඔබට මේ වර්ෂය තුල දකින්න ලැබෙන විශේෂ සංසිද්ධියක් වේවි. ඒ වගේම හිතවතුනි ගමන් බිමන් නිසාම ඔබ කාර්ය බහුල වෙනවා. එහෙමනම් විදේශගත වෙන්න අදහස් කරන අයට තමන්ගේ අරමුණු අනිවාර්යයෙන්ම ඉටු වෙන කාල සීමාවක් වෙනවා. විදේශගත හිතවතුන්ටත් කාර්ය බහුලතාවය නිසා බොහෝ දේවල් මග හැරෙන්න පුළුවන්. හිතවතුනි මේ වෙනස් වීම ඇති කරන්නේ රාහු ග්‍රහය 4 වැන්නේ ගමන් කිරීම. ඥාති වර්ගයා සමග ගැටුම් මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඥාති වර්ගයා සමග සුබ තත්ත්ව, ඒ වගේම ගැටලු බාධක මැඩගෙන ඔබ ප්‍රබල තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මොකද්ද මේ හොඳ නරක කියන මේ දෙපැත්තේ වෙනස? ඔබගේ ජනපත්‍රයේ රාහු බලවත් නම් ඒ සියලුම වෙනස් වීම, ඒ කියපු සියලුම දේවල් ඔබට සුබවාදී විදිහට ඇති වෙන්න පුළුවන්. විශේෂ ඥාතීන් අතර අර කලින් කිව්වා වගේම ඔබ ප්‍රබල වෙන්න පුළුවන්. ඔවුන් ඔබට සහයෝගය උපරිම වශයෙන් දක්වන්න පුළුවන්. හැබැයි හිතවතුනි රාහු දුර්වල නම්, රාහු මාස අතුරුදසා ගත කරනවා නම් මේ සියල්ලම මේ කියපු රාහුට කියපු කාරණා ඔබට අවාසනාවකට විදියට වෙන්න පුළුවන්. ස්ථාන මාරුවක් වුණොත් ඔබේ අවාසනාවට එහෙම නැත්නම් අයහපතට වෙන්න පුළුවන්. ඒ වගේම පදිංචිය වෙනස් වුණොත් ඒ ඔබේ අයහපතට වෙන්න පුළුවන්. ඒ වගේම gedara ඉන්න කාල සීමාව තුළ මානසික පීඩනයේ, චිත්ත පීඩනයේ නිසා gedarin පිටව වැඩි කාලයක් ජීවත් වෙන්න, ඒ වගේම යන්න ඔබට අදහස් ඇති වෙන්න පුළුවන්. ගම්බින් අතහැරලා යන්න පුළුවන් රාහු නරකන. අන්නේ තත්ත්වය ඔබ විශේෂයෙන් මතක තියාගන්න. එවනම් හිතවතුනි ඊටාම බුද්ධිමත්ව කල්පනාවෙන් ඒ වගේම හරියටම මේ පලාපල ඇහුවනම් මේ වර්ෂයේ ඔබට තියෙන බාධක ගැටලු හඳුනාගෙන ඔබට සාර්ථක ගමනක් යන්න මෙන්න මේ වීඩියෝවේ කරුණු ඔබට වැදගත් වෙන්න ඇති. කොහොම වුණත් වෘශ්චික ලග්න ඔබ අපි දන්නවා ඔබ හරි ක්‍රියාශීලී, ඔබ හරි උනන්දුයි, ඔබ අභියෝග ගණන් නොගෙන ගන්න කෙනෙක්. ඒ වගේම ඔබට කවුරු හරි ගැහුවොත්, ඒ වගේම කවුරු හරි බැන්නොත්, ඔබට පීඩනයක් වුණොත් ඔබ ඒ පීඩනයත් නැති කරගෙන ඔබ කොහොම හරි ඉස්සරහට යන කෙනෙක්. අන්නේ ශක්තියින් එක්ක මෙන්න මේ වර්ෂයේ තියෙන ග්‍රහ ඒ ශක්තියින් සමග ඒව හරියට කළමනාකරණය කරගෙන බුද්ධිමත්ව ගමනක් යන්න ඔබට හැකි වේවා. ඒ වගේම 2026 වර්ෂය ඔබට බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ නව වර්ෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි.